හරි. එතකොට බන්ධන පාඩමේ බහුවර්ණ සාකච්ඡාව අපි ගිය සතියේ පළවෙනි කොටස සාකච්ඡා කරා. අපිට තියෙන්නේ දෙවෙනි කොටස සාකච්ඡා කරන්න පිටු අංක 82 ඉඳලා අණුවල හා සරල අණුවල හැඩ කියන කොටස. එතකොට අපි ඉක්මනින් මේ ලේසියව කතා කරමු. වැදගත් ප්‍රශ්න විතරක් වැඩි වෙලාවක් තරම් සාකච්ඡා කරමු. එතකොට පළවෙනි ප්‍රශ්නේ තියෙනවා ප්‍රකාශ දෙකක් දීලා CO2 අණුව කෝණාකාර වේ. ඕනේ තොත්ත බබෙක් මේ වෙනකොට දන්නවා CO2 අණුව කියන්නේ රේඛීය අණුවක්. හරි. VSEPR එකක දෙකයි තියෙන්නේ. එතකොට ඒක දෙකම බන්ධන. ඒක නිසා යාගේ හැඩය රේඛීය බව දන්නවා. කාබන් පරමාණුවේ තනි ඉලෙක්ට්‍රෝන යුග්ම දෙකක් තිබෙන නිසාය. තනි ඉලෙක්ට්‍රෝන යුග්ම දෙකක් නැහැ නේද? එහෙම කතාවක් ගන්න බෑ. එතකොට දෙකම වැරදි. උත්තරේ වෙන්නේ 5. ඒක ලේසි එකක්. දෙවෙනි එක BeCl2 අණුවක හැඩය අපි රේඛීයයකට උදාහරණයක් දෙන්නේ BeCl2 අණුව. හරි? BeCl2 අණුව තමයි රේඛීයකට උදාහරණයක් ගන්න. ඒ නිසා ඒක සාමාන්‍යයෙන් හැම වෙලාවෙම හම්බෙන එකක්. උත්තරේ 4 ඒක ලේසි එකක්. විකර්ෂණ 1 2යි තියෙන්නේ. තුන්වෙනි එක H2S අණුවක සංයුතා ඉලෙක්ට්‍රෝන නිරූපණය කරන සැලැස්මක රූපයක් පහත දී ඇත. මෙයින් දැක්වෙන්නේ ඒතර මේකේ දක්වලා තියෙන්නේ සංයුතා ඉලෙක්ට්‍රෝන විතරයි. ඒතර ඒකේ කියනවා සල්ප වලට තිබිය හැකි සංයුතා 2-4 පමණක් බවයි. සල්ප වලට සංයුතාව 6ක් තියෙනවා. නමුත් මේක ඇතුලේ පෙන්වලා තියෙන සංයුතාව 2 වෙන අවස්ථාවක් විතරයි. හරිද? 4ක් පුළුවන් 6ක් පුළුවන්. නිසා මේක නිවැරදි නිරූපණයක් නෙමෙයි. 4 පෙන්නලා නැහැ මේකේ. හරිද? 2 සහ 4 පමණක් බවයි කියලා කිව්වට 4 පෙන්නලත් නැහැනේ. මේකේ පෙන්වන එකක් ගැන අහන්නේ. අණුවෙහි ඇති මුළු ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව නෙවෙයි සංයුජතා කවච ඉලෙක්ට්‍රෝන තමයි පෙන්වලා දෙන්නේ. මුළු ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව මීට වඩා වැඩි. ඊළඟට C කොටසේ තියෙනවා හයිඩ්‍රජන් වල බන්ධන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවය. හයිඩ්‍රජන් වල බන්ධන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව තමයි හයිඩ්‍රජන් වල බන්ධන ඉලෙක්ට්‍රෝන ගාන පෙන්වලා තියෙනවා. සල්ප වල බන්ධන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවය. බන්ධන ඉලෙක්ට්‍රෝන කියලා අදහස් කරන්නේ සංයුජතා කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන ටික මේනේ. එතකොට ඒක නිවැරදි C සහ D උත්තරේ ගන්න වෙන්නේ 3. එච්චරම හොඳ බව කරන්නේ නෙවෙයි මේ. ඉක්මනින් යන් ඒ වගේ පව කරා. 4 BCl3 NCl3 යන සංකීර්ණයේ නයිට්‍රජන් පරමාණුවට සම්බන්ධව ඇති පරමාණු වල අවකාශ ව්‍යාප්තිය. එන්න මේක පොඩ්ඩක් වැදගත් බලා ගන්න. BCl3 කියන අණුව චතුස්තලීයයි. BCl3 කියන අණුව චතුස්තලීය. තලී ත්‍රිකෝණාකාරයි. හරි. BCl3 කියන අණුව තලී ත්‍රිකෝණාකාරයි. එතකොට මෙයා ඉලෙක්ට්‍රෝන ඌන සංයෝගයක්. මෙයාගේ මධ්‍ය පරමාණුවේ අෂ්ටකයේ පිරලා නැහැ. 6යි තියෙන්නේ. එතකොට මෙයා ගාවට එනවා මෙන්න මේ NCl3 කියන අණුව. NCl3. ඒතකොට මෙයාගේ මෙන්න මේ නයිට්‍රජන් මත තියෙනවා එකසර යුගලක්. ඔය එකසර යුගල මෙයාට දායක කරනවා. හරිද? දායක කරනවා. දායක කරාම හැදෙනවා සංකීර්ණයක්. මෙන්න මේ වගේ. මේවා කතා කරලා තියෙනවා. මෙන්න මේ වගේ. ඒක සංකීර්ණයක් හැදෙනවා. මෙතන දායක බන්ධනයක් තියෙනවා. දායක බන්ධනයක් තියෙනවා. ওই දායක බන්ධනේ මෙහා දීපු නිසා මෙයා ගණන් කරොත් විධිමත් ආරෝපණයේ ධන එකයි. 1 2 3 4යි 3ක් තියෙන ඕනේ තන 4ක් තියෙනවා. ඒ කියන්නේ මයිනස්. ඒත් ඔන්න ඔය වගේ සංකීර්ණයක් හැදෙනවා පුතේ. දැන් බලන්න මේකේ මෙන්න මේ අවස්ථාවේ මූලකරණය මේ අවස්ථාවේ මුහුම්කරණය sp3 මෙයාගේ මේ අවස්ථාවේ මුහුම්කරණය sp2 දැන් ඔය ඉලෙක්ට්‍රෝන යුගල දායක කරාට පස්සේ මෙයාගේ මුහුම්කරණය නම් තාමත් sp3ම තමයි. මෙන්න මෙයාගේ මුහුම්කරණය වෙනස් වෙලා තියෙනවා sp2 දක්වා. sp3 දක්වා. හරි sp3 දක්වා වෙනස් වෙලා. එතකොට කලින් මේකේ තිබුණේ තලීය ත්‍රිකෝණාකාර හැඩ. මෙයාගේ කලින් තිබුණේ පිරමීඩීය හැඩ. පිරමීඩීය හැඩ. දැන් බලන්න මෙයාගේ හැඩය වෙනස් වෙලා තියෙනවා චතුස්තලය දක්වා.
මෙයාගේ හැඩය වෙනස් වෙලා තියෙනවා චතුස්තලය දක්වා. හරිද? චතුස්තලය දක්වා. ඒතර මොනවද කියන්නේ? BCl3 NCl3 යන සංකීර්ණයේ නයිට්‍රජන් පරමාණුවට සම්බන්ධව ඇති පරමාණු වල අවකාශ ව්‍යාප්තිය තලීය වේ. නෑ නේද? චතුස්තලීය. ආසන්න වශයෙන් චතුස්තලීය වේ. අෂ්ටතලීය නැහැ. ආසන්න වශයෙන් අෂ්ටතලීය නැහැ. මින්නකක්වත් නොවේ මේ උත්තරේ දෙක. ආසන්න වශයෙන් චතුස්තලීය වේ. රූප සටහන ඇඳ ගන්න පොඩ්ඩක් මේ දෙකේ. ඒතර තා චූටි දේවල් ටිකක් මතක් කරලා දෙන්න. මෙයා පුතේ ඉලෙක්ට්‍රෝන 10ක කරනවා. ඒක අපි මේ වගේ කෙනෙක්ට කියනවා ලුයිස් බෂ්මයක් කියලා. මෙයා ලුයිස් බෂ්මය. හරිද? මෙයා ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රහණය කරනවා. ඒ නිසා මෙයා ඉලෙක්ට්‍රෝන ඌණ සංයෝග ලුයිස් අම්ලයක්. මෙයා ලුයිස් අම්ල. හරිද? ඕවත් පොඩ්ඩක් සටහන් කරගන්න. ඇහෙන පේන එකේ බොඳ වෙනවා හැම ප්‍රශ්න නැහැ නේද? ගෞරි. හරි. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නෙන් කියනවා 4 හරි. එතකොට 4ට උත්තරේ වෙන්නේ 2. පස්වෙනි එක PCl6 C හැඩය කුමක්ද? මේක මකනවා. PCl6 C හැඩය කුමක්ද කියලා අහනවා. උඩ phosphorus මෙයා මතට ඉලෙක්ට්‍රෝනයක් ඇවිල්ලා තියෙනවා වැඩිපුර නේද? කොහොමද PCl6 ඒතකොට අෂ්ටතලීය හැඩයක් තමයි තියෙන්නේ. උත්තරේ 3. හරිද? දැන් මේක අඳින්න ඕනේ නෑ පුතේ. අෂ්ටතලීය අවස්ථාවට උදාහරණයක් කතා කරන්නේ ගොඩක් වෙලාවට අපි SF6 නේ. SF6. එතකොට ඒ හැඩේම කෙනෙක් නෙමෙයි මේ බලන්න. දැන් මෙතන phosphorus ඇවිල්ලා තියෙනවා මැදට. පිටින් ඉලෙක්ට්‍රෝනයක් ගත්තාම එයා හැසිරෙනවනේ සල්ෆර් වගේ. එතකොට ක්ලෝරීන් වෙනුවට මේ ෆ්ලෝරීන් වෙනුවට දාලා තියෙනවා ක්ලෝරීන්. එයා 17 වෙනි කාණ්ඩ කෙනෙක්. එතකොට මේ SF6 ඔලුවට ආව නම් ටක් ගාලා PCl6 කියන්නේ අෂ්ටතලීය කියලා ඔයාලට මීටර වෙන්න ඕන. හරිද? ලේසි උත්තරේ එතකොට අෂ්ටතලීයයි 5ට 3 6. BCl3 මධ්‍ය පරමාණු වටා තිබෙන සංයුතා ඉලෙක්ට්‍රෝන ගණන මෙතන ලියන්න. BCl3 මධ්‍ය පරමාණු වටා තියෙන සංයුතා ඉලෙක්ට්‍රෝන යුගල සංඛ්‍යාව. ඔව්. බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල 3 විතරනේ තියෙන්නේ. ඒතකොට ඉලෙක්ට්‍රෝන යුගල 3යි. ලේසි ප්‍රශ්නයක්. උත්තරේ 3 6ට. 7 ඇමෝනියා අණුවකට සමාන හැඩහුරුකමක් BF3 අණුවක පවතී. නෑනේ පුතේ නේද? ඇමෝනියා කියන්නේ මෙහෙම පිරමීඩාකාර අණුවක්. ත්‍රිකෝණාකාර පිරමීඩීය අණුවක්. මෙයා තලීය ත්‍රිකෝණාකාර අණුවක්. වැරදි නේද? එතකොට BF3 සහ NH3 යන දෙකෙහිම බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් සංඛ්‍යාවන් සමානය. සමාන සංඛ්‍යාවක් ඇතුව. BF3 ගෙත් බන්ධන මේක Cl තියෙන්නේ BF දාගත්තත් මේකමනේ. ඒතර බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් 3යි. මේකෙත් බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් 3යි. ඒක නිවැරදි. ඒතර උත්තරේ වැරදි හරි කියන්නේ 4 නේ. වැරදි හරි කියන්නේ 4 උත්තරේ. එතකොට 7ට උත්තරේ 4. ටිකක් වේගෙන් යනවා මේ පොඩි පොඩි ඒවා.
අටවෙනි එක මේ අණු වලින් පිරමීඩාකාර වන්නේ කුමක්ද? දැන්ටත් උදේ ඇඳලා තියෙනවා මේ තියෙන්නේ. ජලය කෝණික හැඩයක් තියෙන්නේ. ඊළඟට මේක මකන්න. ඇමෝනියා ඔන්න පිරමීඩීය හැඩය. බෙරිලියම් ක්ලෝරයිඩ්. බෙරිලියම් ක්ලෝරයිඩ් කියන්නේ BeCl2 රේඛීය හැඩය. ඊළඟට කාබන් ටෙට්‍රා ක්ලෝරයිඩ් කියන්නේ CCl4. CCl4. මේක චතුස්තලීය හැඩයක් තියෙන්නේ. චතුස්තලීය හැඩයක්. බෝරෝන් ට්‍රයික්ලෝරයිඩ් කියන්නේ මෙයානේ. එතකොට පුතේ උත්තරේ තියෙනවා දැන් මත් බෝඩ් එකේ මේක තමයි උත්තරේ. ඇමෝනියා තමයි ත්‍රිකෝණාකාර පිරමීඩීය අණුවක් තියෙන්නේ. H2S අණුවේ හැඩය දේ ජල අණුව ඇඳලා තියෙනවානේ. මැද පරමාණුව සල්ප එකක් වෙන එක විතරයි වෙනස වෙන්නේ. එතකොට H2S වල හැඩය කෝණිකයි. උත්තරේ 2. 10 PCl4+ යන කැටායනික ප්‍රභේදයේ හැඩය. දැන් ඔය වගේ එකකුත් ඇඳ දඟලන්න එපා නේ. බලන්න PCl4+ ෆොස්ෆරස්ගෙන් එකක් ගැලෙව්වහම එයාට තියෙන්නේ මොකක්ද වින්‍යාසය? සිලිකන් වින්‍යාසය. ෆොස්ෆරස්ගෙන් එකක් ගැලෙව්වහම සිලිකන් වින්‍යාසය. ඒ කියන්නේ කාබන් වගේ. එතකොට PCl4 දැක්කත් බෝඩ් එකේ තියෙනවානේ. ඉතින් මේ හැඩයමයි එන්නේ P+Cl4. PCl4+ ට. P එකෙන් එකක් අයින් වුණාම එයා 4 වෙනි කාණ්ඩ 14 වෙනි කාණ්ඩ කෙනෙක් වගේ හැසිරෙන්නේ. ඒ කියන්නේ කාබන් වගේ. එතකොට එයාට Cl4ක් බැඳුනාම එතකොට මෙතන වෙනස වෙන්නේ මෙන්න මෙතන P එක ඇවිල්ලා මේකට ප්ලස් එකක් එනවා. ඔච්චරයි. චතුස්තලීයයි හැඩය. PCl4+ වල හැඩය චතුස්තලීයයි. මම මේ 11ට කියන්නේ නේද? මම 10 කතා කරේ නෑ. 11ට 4. 10 BF4- බෝරෝන්ට පිටින් ඉලෙක්ට්‍රෝනයක් ආවහම මේ සිද්ධියමයි. දැන් බෝරෝන්ට පිටින් ඉලෙක්ට්‍රෝනයක් ආවම එකම ළඟ අවුරුදු දෙකක ප්‍රශ්න. හරි. එතකොට බෝරෝන්ට පිටින් ඉලෙක්ට්‍රෝනයක් ආවම එතකොට වෙන්නේ මෙතන කාබන් වින්‍යාසය හැදෙනවා B- වෙලා. ඒකට ඒකටත් Cl4ක් එහෙම නැත්නම් F4ක් ඕගෙන තියෙන F4ක් සම්බන්ධ වුණාම ආයේ ඉතින් මේ කතන්දරේම තමයි ඒ චතුස්තලීයයි. මේව ඇඳ බලන්න ඕනේ නැහැ. පොඩ්ඩක් මොලේ කල්පනා කරා නම් ඇති. හරි. ඔයා දන්න උදාහරණයකට ගෙනියන්න පුළුවන් මේ අණුව. දැන් අපි BF4- කියලා දැකපු ගමන් අර ඍණාරෝපණයේ බෝරෝන් මතට ගියොත් කියලා හිතන්න. ගියොත් මොකද වෙන්නේ? එතන කාබන් වින්‍යාසය හැදෙන්නේ. ඒතර කාබන්ට ක්ලෝරින් 4ක් බැඳුනහම Cl4ක් බැඳුනහම ක්ලෝරින් 4ක් බැඳුනහම බ්‍රෝමීන් 4ක් බැඳුනහම ඇඩේ චතුස්තලීයයි කියලා දන්නවනේ. ඒක දඟලන්න දෙයක් නැහැ ඒකේ. උත්තරේ 10ට 2 11ට 4. 12 H3O+ තලීය වේ. H3O+ තලීය වේ. මකන්න H3O+ මේ වගේ. එතකොට මේක ත්‍රිකෝණාකාර පිරමීඩීය අණුවක්. වැරදි. H3O+ වල OH බන්ධන 3ක් තිබේ. ඒක වැරදි. හරි කියන්නේ උත්තරේ 4 12ට. 13 PCl4+ කැටායනයේ හැඩය. දැන් අර කියපු කතාව තමයි. ෆොස්ෆරස්ගෙන් එකක් අයින් කරන්න සිලිකන් එන්නේ. ඒ කියන්නේ කාබන් වගේ එකක් නේ. හරිද? සිලිකන් ටුවත් එකයි කාබන් ටුවත් එකයි සංයුතා කවචය එකමයි. ඒතර මේ සංයුතා කවචයට බැඳිලා තියෙනවා තව 4 දෙනෙක්. 4ක් ඉන්න තැන 4ක් බැඳිලා. කියන්නේ බන්ධන 4ක් විතරයි නේද? බන්ධන 4ක් විතරක් තියෙනවා නම් ඕක චතුස්තලීයයි. උත්තරේ PCl4+.
ඒකේ මේ 13ට 5 නේ. 5. හරි. හැඩේ නැහැ. දීලා නැහැ එතකොට උත්තරේ. එතකොට උත්තරේ 5. චතුස්තලිය නැහැ නේ උත්තර දීලා. චතුස්තලිය දීලා නැහැ උත්තරේ 5 එතකොට 13. ඊට පස්සේ 14 12ට මොකක්ද උත්තරේ 4 නේ. වැරදි හරි. 13ට 5 14 PC PF3 අනුව තලියේ වේ. පුතේ දැන් මේවා ඇඳ ඇඳ බලන්න ඕනේ නැහැ. ඔය හිතන්න පොස්පරස් ඉන්නවා. ෆ්ලෝරින් 3ක් එක්ක බන්ධන හදලා තියෙනවා. එතකොට පොස්පරස් 15 වෙනි කාණ්ඩ කෙනෙක්. ඒ කියන්නේ සංයතා කවචේ 5ක් ඉන්න බෑ. 3ක් බන්ධන හදලා තියෙනවා. එක සැරයක් උඩ ඉතුරු වෙනවා. ඉතින් එක සැරේයි බන්ධන 3යි ආවා කියන්නේ චතුස්තලීය ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතියක්. හැඩයෙන් ගත්තොත් ත්‍රිකෝණාකාර පිරමීඩයයි. ඒකට තලිය වෙන්න බෑ. අඳින්න දෙයක් නෑ. PF3 හිදී පොස්පරස් 3 සංයුජවේ නිවැරදි. සංයුජතාව 3යි. පොස්පරස් 3ක් එක්ක විතරනේ මේ ෆ්ලෝරින් 3ක් එක්ක විතරනේ බන්ධන හදලා තියෙන්නේ. ඒක සංයුජතාව 3යි. ඒක හරියි. හරිද? ෆ්ලෝරින් 3ක් බැඳගෙන විතරයි. හරිද? බන්ධන සෑදීමේදී සහභාගී කරවලා තියෙන ඉලෙක්ට්‍රෝන 3යි. ඒක හරියි. ඊට පස්සේ පහළව PF4+ යන ප්‍රභේදයේ හැඩේ. ක්‍රම ප්‍රශ්නේ නේ උඩ තියෙන PCl4+ මෙතන PF4+. උත්තරේ 3 චතුස්තලීය. 16 POClBrF POClBrF චතුස්තලීය. ClO3- අයනේ ඇනායනයේ හැඩය. ClO3- ඇනායනයේ හැඩය. ClO3- ක්ලෝරේට් අයනය. මේ වගේ එකක් අඳිද්දි ලේසි ක්‍රමේ තමයි ඍණාරෝපණයට සමාන ප්‍රමාණයක් H+ එකතු කරගන්න. HClO3 හරි. ඒතර HClO3 අණුව අඳින්න ඕනේ. කොහොමද අඳින්නේ? ක්ලෝරීන් මධ්‍ය පරමාණුව පවතින හයිඩ්‍රජන් OH කාණ්ඩ වලින් සම්බන්ධ කරන්න. OH කාණ්ඩයේ H එක ගලවලා ලියන්න. දැන් අපි එකතු කරපු H එක අයින් කරන්න. අයින් කරලා දැම්මා. ඊට පස්සේ ඉතිරි වෙන ඔක්සිජන් දැන් හයිඩ්‍රජන් අයින් කරලා තියෙනවා මම මෙතනින්. ඉතිරි වෙන ඔක්සිජන් දැන් එකක් සම්බන්ධ කරලා ඉවරයි. ද්විත්ව බන්ධන වලින් මධ්‍ය පරමාණුවට ඇඳ. ද්විත්ව බන්ධන වලින් මධ්‍ය පරමාණුවට ඇඳ. හරිද? ඒ අන්දද්දි පරිස්සම් වෙන්න අෂ්ටකයේ ඉක්මවනවා නම් දායක බන්ධන දාන්න. දැන් නයිට්‍රජන් වගේ එකක් තිබ්බනම් එහෙම මෙහෙම දාන්න බෑ. ඊට පස්සේ බලන්න මධ්‍ය පරමාණුවේ සියලු ඉලෙක්ට්‍රෝන පෙන්නලාද කියලා. 7ක් තියෙන්න බෑ ක්ලෝරීන්ට. 1 2 3 4 5යි. 6යි 7යි. නේද? එතකොට මේකේ හැඩය පිරමීඩීයයි. ත්‍රිකෝණාකාර පිරමීඩීයයි හැඩය. එතකොට උත්තරේ වෙන්න ඕනේ 4. නමුත් ඕකට ඔය අවුරුද්දේ ඕල් එකක් දීලා තියෙනවා. මම දැන් වෙන මොකක් හරි මුද්‍රණ දෝෂයක් හින්දා. හරිද? හැඩය ත්‍රිකෝණාකාර පිරමීඩීය. උත්තරේ නම් තියෙනවා 4. දහඅට ඇමෝනියා අණුවේ හැඩයට සමීප හැඩයක් කියලා කියන්නේ පිරමීඩීය ත්‍රිකෝණාකාර පිරමීඩීය හැඩයක්. SO3ට නෑ තලීය ත්‍රිකෝණාකාරයි. SOCl2ට පිරමීඩීය හැඩයක් තියෙනවා. COCl2ට තලීය ත්‍රිකෝණාකාරයි. CO3 2- තලීය ත්‍රිකෝණාකාරයි. BF3 තලීය ත්‍රිකෝණාකාරයි. SOCl2 තමයි ගන්න වෙන්නේ. SOCl2 SOCl. උත්තරේ 2. 19 පරමාණුවක කාක්ෂික සම්බන්ධව
පහත සඳහන් කුමන ප්‍රකාශය ප්‍රකාශ සත්‍ය වේද? පීකාක්ෂික දෙකක් අතිච්ඡාදනය වූ විට සෑම විටම පයිබන්ධනයක් සෑදේ. නෑනේ පුතේ දැන් පීකාක්ෂික මේ වගේ පාර්ශවිකව අතිච්ඡාදනය වුණොත් තමයි අපි කියන්නේ පයිබන්ධනයක් හැදෙනවා. පීකාක්ෂික මේ වගේ රේඛීයව අතිච්ඡාදනය වෙන්නත් පුළුවන්. න්‍යෂ්ටියාකරණ රේඛාව මත අතිච්ඡාදන වෙන්න පුළුවන්. බැරි කමක් නැහැ. හරිද? එතකොට මෙහෙම වුණොත් එහෙම සිග්මා බන්ධන හැදෙනවා. හරිද? හැම වෙලාවෙම සිග්මා බන්ධනයකට පසු තමයි ෆයි බන්ධනයක් හැදෙන්නේ. ඔබට ලියා ගන්න මොකද හැම වෙලාවෙම සිග්මා සෑම විටම සිග්මා බන්ධනයකට පසු ෆයි බන්ධනයක් සෑදෙනවා. න්‍යෂ්ටියාකරණ රේඛාවෙන් කපා ගන්න නැතුව පැත්තෙන් කපා ගන්න බෑ. එතකොට හැම වෙලාවෙම පීකාක්ෂික පයිබන්ධන හදනවා කියලා එකක් නැත. එස්කාක්ෂිකයක් පීකාක්ෂිකයක් සමග අතිච්ඡාදනය වූ විට සිග්මා හෝ පයිබන්ධන සෑදිය හැක. බෑ. එස්කාක්ෂිකයක් කියන්නේ ගෝලාකාර එකක් නේ. එස්කාක්ෂිකයක් කියන්නේ ගෝලාකාරයි. ඒක ගෝලාකාර එස්කාක්ෂිකයක් පීකාක්ෂිකයක් සමග අතිච්ඡාදනය වුණොත් කොහොම ගියත් මේ හැම වෙලාවෙම න්‍යෂ්ටියාකරණ රේඛාව මත තමයි අතිච්ඡාදනය වෙන්නේ. එතකොට පයිබන්ධන සෑදිය නොහැක. ස්කාක්ෂික වලට කවදාවත් පයිබන්ධන හදන්න බැහැ. දෙන්නේ කියන්නේ පයිබන්ධන හදන්න බැරි. ස්කාක්ෂිකයි මුහුම් කාක්ෂිකයි. ස්කාක්ෂිකයි මුහුම් කාක්ෂිකයි ඔය දෙකට බෑ පයිබන්ධන හදන්න. C ස්කාක්ෂික දෙකක් අතිච්ඡාදනය වුණට සම විටම සිග්මා බන්ධනයක් සාදයි හරියි. මුහුම් කරණයට සහභාගී වන S හා P කාක්ෂික එකම පරමාණුවකට අයත් විය යුතුයි. අනිවාර්යෙන්ම මුහුම් කරණය වෙන්නේ එකම පරමාණුවක බොහෝ විට එකම ශක්ති මට්ටමක් ඇතුලේ තියෙන. හරිද? එකම ශක්ති මට්ටමක් ඇතුලේ තියෙනවා බොහෝ විට. එකම එකේ S එකයි P එකයි. සමහර වෙලාවල් තියෙනවා අන්තක්කාක්ෂික මුහුම් කරන බහිකාක්ෂික මුහුම් කරන වෙනකොට D වහම සම්බන්ධ වෙද්දී වෙනත් ශක්ති මට්ටම් වල ඒවා සම්බන්ධ වෙනවා. හරිද? වෙනස් ශක්ති මට්ටම් වල ඒවා සම්බන්ධ වෙන්න පුළුවන් D එකතු වෙනකොට. හැබැයි බොහෝ විට හරිද බොහෝ විට වෙන්නේ එකම ශක්ති මට්ටමක වෙනස් උපශක්ති මට්ටම් S හා P. ඒ දෙකේම තමයි මිශ්‍ර වෙන්නේ. එකම පරමාණුක එකම ශක්ති මට්ටමක තියෙන ඒවා තමයි මිශ්‍ර වීම වෙන්නේ. ඔයාලගේ මට්ටමේ. හරිද අරම ගන්නත් පුළුවන්. වෙනත් ශක්ති මට්ටමක තියෙන ඒවා එන අවස්ථාවක් තියෙනවා. D වලදී. D වල මුහුම් කරන අපි කතා කරන්නේ නැහැ. එතකොට ඒක හරි. C හා D උත්තරය 3. 19ට උත්තරේ 3. විස්ස නයිට්‍රෝනියම් අයනය පිළිබඳව සැබෑවනුයේ පහත සඳහන් කුමන ප්‍රකාශයද? නයිට්‍රෝනියම් අයනය NO2+ කියන්නේ මෙහෙම. NO2+ කියන්නේ මෙහෙම. එතකොට මෙයා සම්බන්ධව සත්‍ය වෙන්නේ මොනවද කියලා. ඒ හැඩය සරල රේඛීය වෙයි. ඔව්නේ. සරල රේඛීයයි. හරි. එහි ඇත්තේ සිග්මා බන්ධන පමණි. නෑ නේද පුතේ? දැන් මෙයාගේ ෆයි බන්ධන දෙකක් තියෙනවා එකිනෙකට ලම්බකව තියෙන. අපි 2019 ස්ට්‍රක්චර්ඩ් එක කරානේ බන්ධන. ඒකෙදි ඔයාලට හම්බුණා මේ CO2 වගේම තමයි. මෙයාගේ මේ අක්ෂය ඔස්සේ එක ෆයි බන්ධනයක් හැදිලා තියෙනවා. අනිත් ෆයි බන්ධනේ මෙහෙම අනිත් අක්ෂය ඔස්සේ තියෙනවා. හරිද? එකිනෙකට ලම්බකව තියෙන ෆයි බන්ධන දෙකක් තියෙනවා. මේ හැඩය කෝණික වේ වැරදීනේ. කෝණික වේ වැරදි. එන්හි සංයුජතා කවචයේ ඉලෙක්ට්‍රෝන 8කට වඩා අඩු නැහැ ගානටම 8ක් තියෙනවා. එතකොට උත්තරේ වෙන්නේ ඒ පමණි උත්තරේ 5. ඒ පමණි උත්තරේ 5. විසි එක්වෙනි ප්‍රශ්නයේ පොඩි දෝෂයක් තියෙනවා. ඒක අපි හදාගමු. මම හිත පන්තියේදී හැදුවා ඒක. හදපු නැතේත් ඇති. 21 වෙනි ප්‍රශ්නේ ව්‍යුහය පොඩ්ඩක් හරියට ඇඳ ගන්න. මම හිතන්නේ ටියුට් එකේ තියෙන ව්‍යුහේ පොඩි වැරද්දක් තියෙනවා.
මෙන්න මෙහෙමයි තියෙන්නේ. ඒකට මේක අංක කරලා තියෙනවා. මෙයා v, මෙයා w, මෙයා x, මෙයා y, මෙයා z. මෙහෙම කරමු. මට මෙන්න මේ අණුව කෝණවලට විසුරවලා ඇඳලා දෙන්න. මේ හයිඩ්‍රජන් ඒවා හැම කෝණවලට විසුරවලා ඇඳලා දෙන්න. ඇඳලා උත්තරේ හොයන්න ප්‍රශ්නේ. එතකොට මේ කෝණ වලට විසුරවා ඇද්දොත් මේක මේ වගේ අපි මෙන්න මෙයාගෙන් පොඩක් ඉස්සලා අල්ලගමු. එතකොට මෙතන මේ තුන් දෙනා ඉන්නේ මෙන්න මෙහෙම කෑල්ලක් උදේ තියෙන්නේ. මෙන්න මේ කාබන් එක ඔන්න ඔය වගේ චතුස්තලයක විසිරීලා තියෙනවා. මූව් කරන sp3 නේ මෙයාගේ. හරි? මෙයාගේ මූව් කරන sp3. එතකොට මේ ටික මෙන්න මේ කෑල්ල මෙයාගෙන් මෙහෙට විසිරලා. හැබැයි මෙතන කෝණය අංශක කීයක් වෙන්න ඕනද? CH3 ආවොත් එහෙම අවුල් නේ. අනේ හරි. C මෙතන ට්‍රිපල් බොන්ඩ් එකක් තියෙනවා. C එකක් තියෙනවා. H එකක් තියෙනවා. කොහොමද තියෙන්නේ? ඒතර මෙතන රේඛීයයි. මෙන්න මෙතන තලීය ත්‍රිකෝණාකාරනේ. ද්විත්ව බන්ධනය C ආයි මේ දෙක තලීය ත්‍රිකෝණාකාරව තියෙනවා. බලන්න. එතකොට කෝණ ලකුණු කරොත් මෙතන 109.5ක් විතර, මෙතන 120යි, මෙතන කෝණය 180යි,
මෙතන කෝණ ආය 120 වැඩි. මේවා 120යි. හරි? මේක 180. ඊට පස්සේ එතකොට කියනවා C y w x කෝණය ආසන්න වශයෙන් 120 කියලා. අපි මේ ටික ලකුණු කරගමු. මේක v, මේක w, මේක x, මේක y, මේක z. ඒතර අපිට කියනවා මොකක්ද? C y එකයි w එකයි x එකයි. y එකයි w එකයි x එකයි අතර කෝණය ආසන්න වශයෙන් 120යි නිවැරදි. මෙම අණුවේ සියලු කාබන් පරමාණු එකම තලයේ පිහිටයි. ඔබද දැන් මේ මැද කෙනා මේ වටේ කට්ටිය ඔක්කොම එකම තලයකට ගන්නවානේ. මෙයා මගින් මෙයාත් එකම තලයට ගන්නවා. මෙයාත් එකම තලයට ගන්නවා. මෙයාත් එකම තලයට ගන්නවා. මේ දෙන රේඛීයන්නේ පුතේ. ඒ කියන්නේ එකම රේඛාවේ තියෙනවා කියන්නේ කොහොමදත් එකම තලයේ තියෙනවා. ඒක නිසා මේ ඔක්කොම කාබන් පරමාණු ටික එකම තලයේ තියෙනවා. අර කහගන්න. කාබන් පරමාණු ටික එකම තලයේ තියෙනවා. මේ හයිඩ්‍රජන් ටිකත් එකම තලයේ තියෙනවා. හැබැයි මේ හයිඩ්‍රජන් ටික වෙනස් තලයක තියෙනවා. හරිද? වෙනස් තලවල තියෙනවා. පොදු චතුස්තලයෙන් sp3 මොහොන් කරණයක් වුණොත් ත්‍රිමාණයේ විසිරෙනවා. එතකොට සියලු කාබන් එකම තලයේ පිහිටයි B හරි C වැරදීනේ. එකම තලයේ නෑ ඔක්කොම. මේ ටික එකම තලයේ නෑ. CV CW ඊළඟට තියෙන අකුර හදන්න CY සහ CZ එකම රේඛාවක පිහිටයි. CV හරි CW හරි CY හා CZ මේ තුන එකම රේඛාවේ තියෙනවා. මොකද මේක නෑ. මේ තුන එකම රේඛාවේ තියෙනවා. මේක නෑ. හරිද? මෙතන කොහොන 120යි. මෙතන තමයි 180 තියෙන්නේ. මේ දිගට ටික එකම රේඛාවේ තියෙනවා. ඒතර ඒකේ V දාපු නිසා වැරදි. V ගන්න බෑ. ඒතර 21ට A සහ B පමණයි උත්තරේ 1. උත්තරේ 1. 22ට දීලා තියෙන ඔක්කොම ලුයිස් විව්ව ටික ඇඳලා උත්තරේ අල්ලගන්න. ඔක්කොම ටික අඳින්න පොඩ්ඩක් S2O3 2- එහෙම අඳින්න පොඩ්ඩක්. හරිද? එතකොට බලන්න ඒකේ NH4+ වගේ ඒවා නම් මහා ප්‍රශ්නයක් තියෙනව නෙමෙයි. මම පොඩක් ඔයාලට S2O3 2- තමයි මට වැදගත් මේ වෙලාවේ.
හරි බලන්න එතකොට ඒකේ NH4+ ඒව මම ටක් ගාලා දෙන්නම් මේ පොඩි ඒවා ඇමෝනියම් අයනේ මේ වගේ චතුස්තලීය අයනේ SO4 2- කියන්නේ පුතේ දැන් යනකොට ඉතින් ඇඳලා පත්තියන් වෙච්ච එකක් හරි SO4 2- කියන්නේ මෙහෙම එකක් නේ සල්ෆේට් අයනේ එතකොට මේ දෙන්න චතුස්තලීයයි ඒක හරි ඊට පස්සේ BCl4- BCl4- කියපු ගමන් අර කලින් ගෝ වගේ ඔයාලට මතක් වෙන්න ඕන ටක් ගාලා CCl4 CCl4 නෙමෙයි මෙයා මතර මයිනස් එකක් එනවා පිටින් ඉලෙක්ට්‍රෝනයක් අරන් හින්දා කොහොමද උතර චතුස්තලීයයි ඊළඟට SF4 පුතේ හරි වැදගත් SF4 හොඳට මතක තියාගන්න SF4 කියන්නේ අපි විකෘති වූ සීසෝ හැඩය නැත්නම් සීසෝ හැඩයට අඳින උදාහරණය සීසෝ හැඩයට අඳින උදාහරණය එතකොට මේකේ තියෙන්නේ සීසෝ හැඩය. එතකොට ඒක වෙනස් හැඩය වෙන්නේ උත්තරේ නම් 3. මේක මතක තියාගන්න හොඳට SF4 කියන්නේ හැමදාම අහන එකක්. ඔයා පේපර් වල තියෙන එකක්. SF4 කියන්නේ සීසෝ හැඩය. S2O3 2- කියවහම පුතේ සල්ෆේට් අයනයේම ද්විත්ව බන්ධන O එකක් සල්ෆ කරන්න. ඉතරයි කරන්න තියෙන්නේ. මොකද නම වෙනස් වෙනවනේ. සල්ෆේට් S2O3 2- කියන්නේ තයෝ සල්ෆේට්. වෙලා තියෙන්නේ එතකොට SO4 2- එකේ එක ඔක්සිජන් එකක් වෙනකොට සල්ෆ එකක් ඇවිල්ලානේ. ඕකනේ වෙලා තියෙන්නේ. ඉතින් වා මේ ද්විත්ව බන්ධනයේ තියෙන O එකක් සල්ෆට මාරු කරා. ඊළඟට මේ ඊයේ පෙරේදා ධර්මපාලේ 25 පේපරේ දීලා තිබුණා 25 ධර්මපාල පේපරේ මේකට සංප්‍රයුක්ත යුව අඳින්න කියලා. ඉතින් හරිම සිම්පල් වැඩක් මේකට සංප්‍රයුක්ත යුව අඳින එක. මෙතනම සංප්‍රයුක්ත යුව පේන්න තියෙනවා මේකයි මේකත් එක්කම 3ක්. 1යි 2යි 3යි. ඉතින් මේකෙනුත් ගන්න පුළුවන්. හරිද? මේකෙන් ත්‍රිත්ව බන්ධන දාලා අඳින්නත් පුළුවන්. ඒකට ගොඩක් සංප්‍රයුක්ත යුව අඳින්න පුළුවන්. ඉතින් ප්‍රශ්නයක් නැහැ. හරි. CH4 මම අඳින්න යන්නේ නැහැ. මීතේන් 90 දන්නවා. උත්තරේ වෙන්නේ 3 22 23 ICl2- අයනයේ හැඩයට සැලකිය යුතු තරමින් වෙනස් හැඩයක් ඇති අයනය අණුව වනුයේ ICl2- ICl2- කියන්නේ මම මේ පැත්තෙන් ලියන්න ICl2- කියන්නේ මේ වගේ එකක් නේ. ඒතර රේඛීය අණුක හැඩයක් තියෙන්නේ මෙයාට. නමුත් ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය නම් අෂ්ටතලී මේ ත්‍රියානති දීපිරිමිඩාකාරයි. එතකොට SO2 කියන්නේ කෝණික හැඩයක්. හරිද? SO2 කියන්නේ කෝණික හැඩයක් නේ. SO2 මේ වගේ. SO2 මේ වගේ. හරි. ඊට පස්සේ ආය අපිට කියනවා O3. මේකේ පොඩි වෙනසක් වෙලා තියෙනවා නේද? ඒකේ වෙන්න ඕනේ සැලකිය යුතු තරම් වෙනස් හැඩයක් නෙමෙයි. එතන වෙන්න ඕනේ සමාන හැඩයක් කරගන්න. 23 නිවැරදි කිරීමක් කරන්න ICl2- අයනයේ හැඩයට සමාන හැඩයක් ඇති අණු වුනේ. ටියුට් එකේ වැරදි ICl2- අයනයේ හැඩයට සමාන හැඩයක්. ඒතර මෙයා නෙවෙයි. O3 ගත්තොත් එහෙම O3 වල තියෙන මෙහෙම ද්විත්ව බන්ධන O එකක් තියෙනවා, දායක බන්ධන O එකක් තියෙනවා. මේ වගේ. හරිද? එතකොට යාගෙත් තියෙන්නේ කෝණික හැඩයක්. ඊට පස්සේ BeCl2 රේඛීය එකක් නේද අපි දන්න එකක් ඒක. BeCl2 රේඛීය. ඒතර උත්තරේ හමු වෙලා තියෙන්නේ සැලකී මේ සමාන අණුක හැඩයක් තියෙන මෙයාට. මෙයා ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතියෙන් අසමානයි. නමුත් හැඩයෙන් දෙන්නම රේඛීයයි. ඊට පස්සේ H2S දීලා තියෙනවා. H2S කියන්නේ ඉතින් කෝණික එකක් ජලාංශ වගේ කෝණික එකක්. ඊට පස්සේ දීලා තියෙනවා HOCl. HOCl උත් කෝණිකයි. HOCl උත් කෝණිකයි. ඔය වගේ. ඒක නිසා උත්තරේ අහු වෙලා තියෙන්නේ 3. 24 O3 අණුව සඳහා වඩාත්ම පිළිගත හැකිලු විශ්වයේ මම ඇඳලා තියෙනවා. එතකොට උත්තරේ වෙන්නේ දෙවෙනි එක. 25
උච්ච වායුවක් වන xenonහි HCFO නම් සහසංඛ්‍ය සංයෝගයේ සාදයි. එහි ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය අහනවා. HCFO කියලා කියන්නේ අපි තලීය සමචතුරස්‍රාකාර ව්‍යුහයට උදාහරණයක් විදිහට අහනවා. HCFO තලීය සමචතුරස්‍රාකාර ව්‍යුහයට උදාහරණයක් දෙන්නේ තලීය සමචතුරස්‍රාකාර අංක හැඩය ඇති වෙන්නේ අෂ්ටතලීය ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය. අෂ්ටතලීය ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය තමයි ඇති. එසා උත්තරේ 3 26 PO4 3- අයනයේ හැඩයට වෙනස් හැඩයක් ඇති අණුව අයනය තෝරන්න. PO4 3- ඒ ફોස්ෆරස් සහිත ඔක්සි අම්ලය ඇදලා ඒකෙන් අයින් කරන්න හයිඩ්‍රජන්. PO4 3- කියන එක අදින්න ඕන නම් ඔයා ඇඳගන්න H3PO4. දැන් මේකේ ફોස්ෆේට් අයනය ඇඳීමේ අවශ්‍යතාවක් නැහැ. මොකද අපි දන්නවානේ ඔක්සි අම්ලයේ හැඩයමයි ඔක්සි අනායනයට එන්නේ. ඔක්සි අම්ලයේ හැඩයමයි ඔක්සි අනායනයට එන්නේ. මෙයා වැදගත්තා වැඩි ඉවර. ફોස්ෆරස් සහිත ඔක්සි අම්ල අදින්නේ මුලින්ම දිත්ත බන්ධන O එකක් දා ගන්නවා. ඊළඟට පවතින ඔක්සිජන් OH කාණ්ඩ වලින් සම්බන්ධ කරනවා. හරිද? ඔච්චරයි කතන්දරේ. ඉතුරු වුණොත් හයිඩ්‍රජන් තනි බන්ධන වලින් ඈත. හයිඩ්‍රජන් ඉතුරු වෙන්නේ නැහැ. 24ට එන්නේ 2. හරි. එතකොට මම හිටියේ 26. 26 අපිට H3PO4 අඳින්න අවශ්‍යතාවයක් නැහැ. PO4 3- ඇඳාම PO4 3- අඳින්න අවශ්‍යතාවයක් නැහැ. H3PO4 ඇඳාම ඇති. හැඩය කියන්න. එතකොට ફોස්ෆරස් සහිත ඔක්සි අම්ල අඳින්නේ මුලින්ම දිත්වංගරෝම එකක් දා ගන්නවා. ඉතුරු වන ඔක්සිජන් OH කාණ්ඩ වලින් ඈදනවා. බැරි වෙලාවත් හයිඩ්‍රජන් ඉතුරු වුණා නම් ඒකේ ඔක්සිජන් නෙමෙයි ඉතුරු වෙන්නේ හයිඩ්‍රජන්. තනි බන්ධන වලින් මැද පරමාණුවට ඈදෙනවා. හරිද? එහෙමනේ කරන්න තියෙන්නේ. ඒත් මේකේ PO4 3- ඕනේ නම් ඔයාලට තියෙන්නේ මේ හයිඩ්‍රජන් බන්ධනයේ තියෙන ඉලෙක්ට්‍රෝන වල කඩලා මේක මතට දාලා මයිනස් දාලා දාන්න. උත්තරයි වෙන්නේ. ඒතර මැද පරමාණුවට එන තියෙන හැඩය කියන එක වෙනස් වෙන්නේ නැහැ. හරිද? වෙනස් හැඩයක් ඇත්තේ කියලා අහන්නේ. ඒතර මේක චතුස්තලීයයි. චතුස්තලීයයි. අපිට දීලා තියෙන උත්තර දිහා බැලුවා POCl3 POCl3 කවුද මේකනේ Cl3ක් මෙතනට මේක වෙන්නේ. ඒතර හැඩේ වෙනස් වෙන්නේ නැහැ. SiCl4 චතුස්තලීය එකක්, CH4 චතුස්තලීය එකක්, SO4 2- චතුස්තලීය එකක්, ICl4- මේ බලන්න මේ පොඩ්ඩක් ඔළුව කල්පනා කරලා හරි. අයඩීන් 17 වෙනි කාණ්ඩේ ඌ පිටින් ඉලෙක්ට්‍රෝනයක් ගත්තාම මෙන්න ඉතින් Cl4ක් වටේ තිබුණා කියලා වෙනසක් වෙන්නේ නැහැ. කොහොමද මේකේ HCFO-මයි මේ. උකට තලිය සමචතුරස්‍රාකාර හැඩයක් තියෙන යාට. ICl4- ට තලිය සමචතුරස්‍රාකාර හැඩයක් තියෙනවා. 26ට 4. එකම තලයේ පරමාණු 4ක් ඇත්තේ කියලා අහනවා. එකම තලයේ පරමාණු 4ක් තියෙන නම් sp2 මුහුම්කරණය වූ එකක් වෙන්න ඕන. හරිද? එකම තලයට පරමාණු 4ක් එනවා sp2 මුහුම්කරණයක් වුණා. එතකොට මෙතන තියෙන අණු වලින් බැලු බැලමටම පේනවා බන්ධන 3ක් හදලා තියෙන්නේ කවුද? බන්ධන 3ක් හදලා තියෙන්නේ BCl3. හරිද? PCl3 ගන්න බෑ හේතුව එයාගේ එක සැරයක් එනවා අරක මතට. ඒතර තලය වෙනස් වෙනවා. චතුස්තලීය ජ්‍යාමිතියක් වෙනවා. ඒතර sp2 මුහුම්කරණය වෙච්ච තලීය ත්‍රිකෝණාකාර හැඩයක් තියෙන අණුවක් තියෙන දෙවෙනි එක. ඒක තමයි උත්තරේ 27ට 2. ඉඳලා බලන්න. ඒවා මාරු ප්‍රශ්න නෙමෙයි. 28 මම ටිකක් කතා කරන්නම්. 28 28 තියෙනවා
ඔහොම එකක් මේ දීලා තියෙන්නේ. හරිද? මම මෙන්න මෙහෙම කතාවක් ඔයාලට දැනට උගන්වන්නම්. මේ කාබනික රසායනය තමයි මේ වගේම හම්බෙන්නේ. මෙයාගේ මේ හැම කාබන් මෙන්න මේ ඇඳලා තියෙන හැම තැනකම ඉන්නේ කාබන්. අපි බෙන්සීන් ඇඳලා තියෙනවා දැන් දෙවතාවක් විතර සමහර ප්‍රශ්නවලදී. එතකොට මේ කාබන් එකේ මුහුම්කරණය පුතේ හොඳට මතක තියාගන්න sp2. මේ බන්ධන හැම එකක්ම දිගින් සමානයි. මොකද මේ හැම එකක්ම sp2 මුහුම්කරණය වෙලා තියෙන්නේ. හරිද? මේ වගේ වලයකට අපි කියනවා බෙන්සීන් වලයක් කියලා. හරිද? පෙනිල් කාණ්ඩයක් කියලා මේකට කියනවා. බෙන්සීන් කියන කෙනාගේ වලය මේ තියෙන්නේ. ඒතර මේ වලය ඇතුලේ තියෙන හැම කාබන් එකක්ම sp2 මුහුම්කරණය වී ඇත කියලා ලියා ගන්න. හරිද? sp2 මුහුම්කරණය වී ඇත. ඊට පස්සේ මේගොල්ලෝ පෙන්නලා තියෙන්නේ මෙන්න මෙතන තියෙන බන්ධනය. A කියලා දාලා තියෙනවා. හරිද? ඊට පස්සේ මෙතන බන්ධනය පෙන්නලා තියෙනවා B කියලා. මෙතන බන්ධනය පෙන්නලා තියෙනවා C කියලා. මෙතන බන්ධනය පෙන්නලා තියෙනවා D කියලා. හරිද? D කියලා. එතකොට මේ ටිකෙන් බන්ධන දිග වැඩි වෙන අණුපිරිවෙල අහනවා. හරිද? බන්ධන දිග වැඩි වෙන අණුපිරිවෙල අහනවා. එතකොට මේ සෙට් එකෙන් කොටම බන්ධනය වෙන්නේ ත්‍රිත්ව බන්ධනය. ඒ කියන්නේ C. කොටම බන්ධනය ආය කතා දෙකක් නැහැ C. ඊළඟට ද්විත්ව බන්ධනයක් තියෙනවා D කියලා. ඒතකොට එයා තමයි ඊළඟට වෙන්නේ නේ. බන්ධන සංඛ්‍යාව වැඩි වෙන්න දිග අඩු වෙනවා. මෙතන 3ක් තියෙනවනේ බන්ධන. මෙතන 2යි. ඒතකොට 3 අඩුම වෙනවා ඊළඟට 2. ඊළඟට අපිට ප්‍රශ්නේ වෙන්නේ මෙන්න මේ දෙන්නයි. පුතේ මෙතන මේ තියෙන ඉලෙක්ට්‍රෝන වලාව මේක වටේ යනවා. කියන විස්ථානගත වෙනවා. එසා මේ A කියන කෙනාගේ ඇත්තටම තේරෙන්නේ එකක් දෙකක් අතර බන්ධන ස්වභාවයක්. අර්ධ ද්විත්ව බන්ධන ස්වභාවයක් තියෙනවා. ඒ හින්දා මෙයාට වඩා පොඩ්ඩක් දිගෙන් වැඩි. නමුත් තනි බන්ධනයට වඩා තරමක් කොටයි. හරිද? මම ඒක ලියන්න. උත්තරේ මේක අඩුයි වැඩිම වෙන්න ඕනේ. එතකොට B. වැඩිම වෙන්න ඕනේ B. අපි මේක ගැන පොඩ්ඩක් ලියමු. ඉතින් උත්තරේ හදා ගන්නකො හරියට. මෙහෙම ලියා ගන්න. ආයෙ පොඩ්ඩක් කියන්න ත්‍රිත්ව බන්ධනය තමයි කොටම. ඊළඟට ද්විත්ව බන්ධනය. ඊළඟට මේ දෙකම තනි බන්ධන වගේ පෙනුනට මේක ඇතුලේ මේ ඉලෙක්ට්‍රෝන වලාව මාරු වෙමින් විස්ථානගත වෙමින් තියෙනවා. ඒ නිසා මෙතන තියෙන්නේ තනි බන්ධනයට වඩා දිගින් තරමක් වැඩි, ද්විත්ව බන්ධනයට වඩා දිගින් තරමක් අඩු එකක්. හරි? සංප්‍රයුක්තතාව හින්දා. හරි? මේක වටේ සංප්‍රයුක්තිය පෙන්වන හින්දා තමයි එහෙම වෙන්නේ. එතකොට අපි කියනවා මේ තනි බන්ධනය දිගින් වැඩි, මෙහා ඊට වඩා පොඩ්ඩක් කොටයි. හරි? ඒත් අපි ලියමු මෙහෙම. මම මේ ටික ඔක්කොම අහුවෙන්න දෙන්නම්. බන්ධන සංඛ්‍යාව වැඩි වීමත් සමග බන්ධන දිග අඩු වේ. බන්ධන සංඛ්‍යාව වැඩි වීමත් සමග බන්ධන දිග අඩු වේ. ඊට පස්සේ ලියන්න බෙන්සීන් වලය තුල ඉලෙක්ට්‍රෝන වලාව විස්ථානගත වීම හේතුවෙන් බෙන්සීන් වල කාබන් බන්ධන බෙන්සීන් වල CC බන්ධන තනි බන්ධන වලට වඩා දිගින් අඩු වන අතර බෙන්සීන් වලාව තුළ ඉලෙක්ට්‍රෝන විස්ථානගත වීම හේතුවෙන් බෙන්සීන් වල කාබන් බන්ධන තනි බන්ධන වලට වඩා දිගින් අඩු වන අතර
ද්විත්ව බන්ධන වලට වඩා දිගින් වැඩි වේ. ද්විත්ව බන්ධන වලට වඩා දිගින් වැඩි වේ. හරි. විසි නමය. ඒතර උත්තරේ 4. 28ට උත්තරේ 4. 27ට උත්තරේ 2 එක බලන්න ඔයා ඒක ලීසි ගන්න වැඩි වෙලාවක් ගත්තේ නැහැ මේ ප්‍රශ්නේ 27ට. 28 නෑ තනි බන්ධනයට වඩා දිගින් අඩුයි. තනි බන්ධන දිගයි, ද්විත්ව බන්ධනයට වඩා දිගින් වැඩි. හරිද? එහෙම නේද ලිව්වේ? මං කියද්දි පැටලුවද? මෙතන අපි අර්ධ ද්විත්ව බන්ධන ස්වභාවයක් තියෙනවා. කියන්නේ තනි බන්ධනයයි ද්විත්ව බන්ධනයයි අතරමැද දිග. තනි එකට වඩා දිගෙන් අඩුයි, ද්විත්ව එකට වඩා දිගෙන් වැඩි. බලන්න මම ලිව් එක මට මතක නැහැ. ඔළුවට ආපු එක කියන්නේ එතකොට වැරදුනොත් කියන්න. ලියද්දි වැරදුනා නම් කියන්න. හරි නේද? මං එහෙම නේද ලියද්දි ඉදව්. තනි බන්ධනයට වඩා දිගින් අඩුයි, ද්විත්ව බන්ධනයට වඩා දිගින් වැඩි. එහෙමයි වෙන්න ඕනේ. හරි. එතකොට උත්තරේ 28ට 4 29 ICl2 සහ NO2 යන දෙකම එකම හැඩයෙන් රේඛීය වේ. දෙකම හැඩයෙන් රේඛීය වේ. NO2 රේඛීය නැහැ. NO2 කියලා කියන්නේ තනි වියුග්ම ඉලෙක්ට්‍රෝනයක්. තනි එක සැරයක් තියෙන අවස්ථාවක්. අර ඔත්තේ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් තියෙන අණුවක් NO2 කියන්නේ. මේ මෙහෙම NO2 මේ වගේ. දායක බන්ධනයක් තියෙනවා. මෙහා ප්ලස් මෙයාගේ විතර තනි ඉලෙක්ට්‍රෝනෙකුත් තියෙනවා. මෙහා මයිනස්. එතකොට මේක රේඛීය නෑ. මේක කෝණිකයි. මෙතන කෝණික. NO2+ කියලා තිබ්බනම් හරි. වැරදි එතකොට නේ. පළවෙනි එක වැරදි. එක සමාන පරමාණු සංඛ්‍යාවකින් යුත් අණු අයන වලට සාමාන්‍යයෙන් එකම හැඩයක් ඇත. ඔයාලට මම ওই පාඩම පටන් ගද්දි කිව්වා මේ සිඩ්ඩික් පවෙල් ආකෘතිය කියලා එකක් තිබුණානේ ඉස්සර. ඒකේ කිව්වේ බන්ධන සංඛ්‍යාව දෙකයි නම් හැම එකක්ම රේඛීයයි. දැන් ඔය වගේම කතාවක් මේක. හරිද? එක සමාන පරමාණු ගානක් තිබ්බ පමණින් හැඩය එකම වෙන්නේ. උදාහරණයක් මේ මෙතන දැන් අපි BeCl2 ගමු උදාහරණයක්. මෙයාගෙත් පරමාණු තියෙන්නේ පුතේ 3යි. NO2 ගෙත් පරමාණු 3යි. දැන් මෙයා රේඛීයයි, මෙයා කෝණිකයි. වැරදීනේ එතකොට. 29ට වැරදි 5. 30 වෙනි ප්‍රශ්නෙට තරුවක් දාන්න. 30 වෙනි ප්‍රශ්නෙට තරුවක් දාන්න. S2O3 2- අයනයේ මධ්‍ය පරමාණුවේ සංයුතාව හා ඔක්සිකරණ අංකයේ පිළිවෙල. S2O3 2- thiosulfate. කොහොමද? උඩ මේ දෙක මයිනස්. මේ බලන්න. මධ්‍ය පරමාණුවේ සංයුජතාව 1 2 3 4 5 6යි. සංයුජතාව 6යි. ඉලෙක්ට්‍රෝන 6ක් සහභාගී කරවලා තියෙනවා බන්ධන 7ක්. හරිද? එයාගේ ඉලෙක්ට්‍රෝන 6ම සහභාගී කරවලා තියෙනවා බන්ධන 7ක්. ඊළඟට එයාගේ අහනවා ඔක්සිකරණ අංකය. පුතේ මධ්‍ය පරමාණුවේ අහන්නේ. දැන් අපි ගණනය කිරීමේ ක්‍රමයෙන් කළොත් එහෙම අපි දන්නවා මේකේ පොඩි වෙනසක් වෙනවා. මේ ඔක්කොම කතා කරපු දේවල් ගණනය කිරීමේ ක්‍රමයෙන් කළොත් බලන්න මොකද වෙන්නේ කියලා. ඍණ 2 සමානයි. මෙහා 2x ධන ඍණ 2 වාරයක් 3. එතකොට ඔයාට එන්නේ ධන 2යි කියලා x සඳහා. නමුත් දැන් මධ්‍ය පරමාණුවේ ගණන් කරලා බැලුවොත් 4ක් එළියට ඇදෙනවා. මේක ගන්නෙ නෑනේ එකම જાතිය පරමාණු වල.
එතකොට මේක ධන 4 තියෙන්නේ. ඔක්සිකරණ අවස්ථාව ධන 4 මෙයා ඉන්නේ මෙයා බිඳුවේ. ඒතර මේකෙන් අපිට ලබා දෙන්නේ මධ්‍යන්නේ ඔක්සිකරණ අවස්ථාවක්. හරිද? මේකෙන් ලබා දෙන්නේ මධ්‍යන්නේ ඔක්සිකරණ අවස්ථාවක්. මේගොල්ලෝ විශේෂ කරලා තියෙනවා මධ්‍ය පරමාණුවේ ඔක්සිකරණාංකය ධන 4යි සංයුජතාව 6යි. උත්තරේ 3. ඔවා උගන්වද්දිත් කියපු තැන්. ඊට උත්තරේ 3. 31. ඉක්මනින් ලියා ගන්න. මට ගොඩක් වෙලාව දෙන්න බෑ මේකට. BRF අණුවේ හැඩය. BRF අණුවේ හැඩය. BRF5 නේ. BRF5 අණුවේ හැඩය. BRF5 මේවා අඳින්න ඕනේ නැහැ. දැන් වෙද්දි ගණන් කරගන්න පුළුවන් වෙන්න ඕනේ සමහර අණුවල තියෙන ඉලෙක්ට්‍රෝන ගණන්. දැන් BR කොහම 7 වෙනි කාණ්ඩ කෙනෙක්. ඒතර F5ක් සම්බන්ධ වෙන්නේ තනි බන්ධනවලදී. ඒතර බන්ධන 5යි BR ට ඔක්කොම ඉලෙක්ට්‍රෝන 7ක් තියෙන්න බෑ. ඒතර මෙතන තව එක සැරයක් දාගන්න ඕනේ. ඕකනේ අදහස. ඒතර එක සැර එකයි බන්ධන 5යි කියන්නේ. 6ක් ඔක්කොම තියෙනවා අෂ්ටතලීයයි ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය. 5ක් බන්ධන වෙලා එකක් එක සැර වුණා කියන්නේ සමචතුරස්‍රාකාර පිරමීඩිය. සමචතුරස්‍රාකාර පිරමීඩිය හැඩේදී මෙයාට. එතකොට අපෙන් අහලා දෙන්නේ කෙලිම අහලා තියෙන හැඩය සමචතුරස්‍රාකාර පිරමීඩිය. උත්තරේ 3. මොකද මේ වගේ සංයෝග වලට අපි නමක් කියනවා. මේ කලින් කිව්වා අන්තර් හැලජිනෝ සංයෝග. අන්තර් හැලජිනෝ සංයෝග. මොකද මේවා හැදිලා තියෙන්නේ හැලජන අතරම. බ්‍රෝමීනුත් හැලජනයක් ෆ්ලෝරීනුත් හැලජනයක්. අපි මේවට කියනවා අන්තර් හැලජිනෝ සංයෝග. හරිද? ඒතර අන්තර් හැලජිනෝ සංයෝගයක්. ඒතර බ්‍රෝමීන් ඉන්නවා ෆ්ලෝරීන්. මේවා පොඩ්ඩක් ඔළුවේ තියාගන්න. හැලජන අතර තියෙන සංයෝග. 32 NO2 NO2 මේ ටික අන්තිම පාඩ දාලා NO2 මම කලිනුත් දැන්ද දැන් NO2 අපි එකපාර හැඩෙත් එක්කම ඇදලා දාමු. NO2 මෙහෙම තනි එක සරයක් තියෙනවා. ඊට පස්සේ NO2 වල එකසර යුගලක්ම තියෙනවා. මේක මයිනස්. ඊට පස්සේ NO2 රේඛීයයි. NO2 රේඛීය. එතකොට මේකේ බන්ධන කෝණ අහන්නේ. ඉතින් මෙයාගේ බන්ධන කෝණය 180යි. මෙයාලා දෙන්න පුතේ විශේෂයි. දැන් මෙයාගේ තනි එක සරයකින් තමයි පල්ලෙහාට තල්ලු කරන්නේ. මෙයාගේ එක සර යුගලකින්. එතන මේ මෙන්න මෙතන තියෙන කෝණය අඩු වෙන්න ඕනේ. මේක θ1 කියලා දාන්නම් මේක θ2 කියලා දාන්නම්. මෙයා තෙරපනවට වඩා වැඩියෙන් මෙයා තෙරපනවා පාන. ඒත් මේ කෝණය අඩු වෙන එකයි වෙන්නේ. Q1 කුඩයි Q2ට වඩා. හරිද? එතකොට උත්තරේ වෙන්න ඕනේ 2. උත්තරේ වෙන්න ඕනේ 2:32ට. මේක 180ට වඩා ඉතින් අඩුයි. මෙතන තියෙන 120ටත් වඩා අඩු කෝණයක්. මෙයා 118ක් විතර. මෙයා ඊට වඩා චුට්ටක් විතර වැඩි වෙයි. 33 පහත දී ඇති ඒවා අතරින් ඕනෑම පරමාණු දෙකක් අතර සෑදිය හැකි බන්ධන සංයෝජනය වන්නේ පරමාණු දෙකක් අතර එකම පරමාණු යුගලය අතර දෙන්නෙක් අතර ඇති වෙන එක ගැන අහන්න. සිග්මා බන්ධන දෙකක් පුතේ දෙන්නෙක් අතර ඇති වෙන්න බෑ. සිග්මා බන්ධන තුනකුත් බෑ. සිග්මා බන්ධන 1යි ෆයි බන්ධනයයි පුළුවන්. හරි.
3 පුළුවන්. ෆයි නැතුව සිග්මා නැතුව ෆයි හැදෙන්න බෑ. මං කල්ලුකුයි. හැම වෙලාවෙම ෆයි බන්ධනයක් හැදෙන්නේ සිග්මා බන්ධනයක් සමග. එතකොට ෆයි විතරක් හැදෙන්න බෑ. සිග්මා බන්ධන දෙකක් පරමාණු දෙකක් අතර හැදෙන්නත් බෑ. උත්තරේ 3. 33ට 3. 33ට 3. 34 ICl4- අයනය චතුස්තලීය වේ. නෑ නේද? අපි දැන් පොඩ්ඩකට කලින් යන්න. ICl4- කියන්නේ HCFO වගේමයි. ICl4-. මෙතන Cl දාගෙන එකම අඳින්න. ICl4-. දැන් එකම අණුව අඳින්න ඔයාලට තේරෙනවා ඇති හැම වෙලාවෙම මේ එකම ටික ප්‍රශ්න කරලා තියෙනවා. මේක මත මයිනස්. ඒ කියන්නේ HCFO වගේම. මේක තලීය සමචතුරස්‍රාකාරයි. තලීය සමචතුරස්‍රාකාරයි. පළවෙනි එක වැරදි. ICl4- හි අයඩීන් පරමාණුවට විකර්ෂණ ඒකක 4ක් නෙමෙයි 6ක් තියෙනවා අෂ්ටතලීය. ඒකත් වැරදි. උත්තරේ 5 34ට. 34ට 5. 35 4ක් නෙමෙයි 6ක් තියෙනවා. 35 පහත දැක්වෙන ඒවායින් කුමන යුගලෙහි හැඩයන් වෙනස් විශේෂයන් ඇතුළත් වේද? අපි මතු පිටින් බලමු CO2 BCl2 BeCl2. ඔව් අපි රේඛීය අණු දෙකක් ගියන් CO2 රේඛීයයි කියලා දන්නවා. BeCl2 කියන්නේ අපි රේඛීයකට උදාහරණයක් දෙනවා. ඊට පස්සේ NO3- sorry PO4 2- ආයක පොඩ්ඩක් හදන්න. PO4 3- වෙන්න ඕනේ. දෙවෙනි එක PO4 3- එක. තයෝසල්ෆේට්. ෆොස්ෆේට් එකත් චතුස්තලීයයි, තයෝසල්ෆේට් එකත් චතුස්තලීයයි. නයිට්‍රේට් SO3. නයිට්‍රේට් අයනයේ තලීය ත්‍රිකෝණාකාරයි. නයිට්‍රේට් කියන්නේ පොඩ්ඩක් මේ බලන්න. නයිට්‍රේට් NO3-. අර අෂ්ටක ඉක්මවන නිසා මෙයාට තියෙන දායක බන්ධන. එක දායක බන්ධනයක් තියෙනවා. එතකොට එයා තලීය ත්‍රිකෝණාකාරයි. SO3 කියන්නේත් අපි තලීය ත්‍රිකෝණාකාරයකට අඳින උදාහරණයක්. HOBr H2S. O එකක් මැද තියෙනවා නම් තනි බන්ධන හදන දෙන්නෙක් දෙපැත්තෙන් ඉන්නවා නම් අයි බලන්න දෙයක් නැහැ. ජලාණු වගේ තමයි මේකත්. එතකොට ඒකත් කෝනිකයි. ඊළඟ එකෙත් වැරද්දක් තියෙනවා නේද? NaCl3 කියලා නේ තියෙන්නේ. NCl3 වෙන්න ඕනේ. පස්වෙනි එක NCl3 වෙන්න ඕනේ. NaCl3 කියලා නේ. NCl3 සහ BeCl3. NCl3 මම අද පටන් ගන්නකොට මැදපු එක. ඒක පිරමීඩීයයි. BeCl3 පටන් ගන්නකොට මැද තඩිය ත්‍රිකෝණාකාරයි. සහ වෙනස්. 35ට 5. හදාගන්න NaCl3 නෙමෙයි NCl3. 36ත් වැරද්දක් තියෙනවා නේද? මේ ටික පොඩ්ඩක් බලන්න බැරි වුණා එකපාරක්. 36 තියෙන්නේ SbF5 2- ටික හදාගන්න. SbF5 2-. SB කියන්නේ පස්වෙනි කාණ්ඩ කෙනෙක් නේ ඇන්ටිමනේ. නයිට්‍රජන් වගේ කියලා හිතන්නකෝ. F5ක් සම්බන්ධ කරන්න ඕනේ. හරිද? තව එක සැරේකුත් දැම්මට පස්සේ නේද මේක 2- වෙන්නේ. එහෙමනම් මේ තිබිලා තියෙන්නේ අර අයිස් මේ කලින් තිබුණේ අපිට මොනවද? මේක දැන් උදාහරණ කීපයකට කලින් හම්බුනේ BRF5 වගේම කෙනෙක් නේද මේ බලන්න.
Br වගේමනේ SB ඉලෙක්ට්‍රෝන දෙකක් ගත්තාම SB ඉලෙක්ට්‍රෝන දෙකක් පිටින් ගත්තාම එයා 2 මයිනස්. එයා 2 මයිනස් එකේ ඉන්නේ. එතකොට පිටින් ගත්තාම හරියට 17 කාණ්ඩ කෙනෙක් වගේ හැසිරෙන්නේ. ඒතර 17 කාණ්ඩ කෙනෙක්ට බන්ධන පහක් සම්බන්ධ වෙලා තියෙනවා නම් එකසර දෙකක් ඉතුරු වෙනවා. ඒ කියන්නේ සමචතුරස්‍රාකාර පිරමීඩීය හැඩයක් තියෙනවා. 36ට උත්තරේ එතකොට සමචතුරස්‍රාකාර පිරමීඩීය නෙමෙයි. ඒක අහන්නේ ඉලෙක්ට්‍රෝන වල සැකස්. හැඩය සමචතුරස්‍රාකාර පිරමීඩියයි ඉලෙක්ට්‍රෝන වල ජ්‍යාමිතිය අෂ්ටතලීය. අෂ්ටතලීය ජ්‍යාමිතිය ඉලෙක්ට්‍රෝන වල සැකස්ම ගැන අහන්නේ. උත්තරේ එතකොට 36ට 2 එහෙම නෙමෙයි. උත්තරේ 1. පොඩ්ඩක් බලන්න හැඩය නෙමෙයි අහලා තියෙන්නේ ඉලෙක්ට්‍රෝන වල ජ්‍යාමිතිය. 37 අණු දෙකෙහිම යුගල නොවූ ඉලෙක්ට්‍රෝනය බැගින් අයත් වන්නේ තියරි එකක්. හරිද? අපි ඕක අඳිනවානේ. අපි කියනවා අෂ්ටකය සම්පූර්ණ වෙන්නෙත් නැහැ. ඉලෙක්ට්‍රෝන ඉරට්ට සංඛ්‍යාවකුත් නැහැ. තියෙන්නේ ඔත්තේ ගානක්. NO සහ NO2. උත්තරේ 3. මම කැමති නෑ ඒකට කාලෙ ගන්න. උත්තරේ 3. 38. ඔන්න ඔය 38ට තරුවක් දාගන්න. 38ට තරුවක් දාගන්න. අපේ සිලබස් එකේ නැති දෙයක් ප්‍රශ්න කරපු තැනක් ඔය. අපුතේ අපි CH4 වගේ එකක් ගත්තොත් මේකේ බන්ධන කෝණ 109.5 බැගින් වෙනවා හැම එකක්ම. හැබැයි අපි මේ වගේ අග්‍රස්ත වෙනස් අවස්ථාවක් ගත්තොත් මේකේ ආසන්නව සමානයි බන්ධන කෝණ. ඒ කියන්නේ ආසන්න වශයෙන් 109.5ක් වගේ තමයි. හැබැයි ඔයාලට තේරෙන්න ඕනේ මේගොල්ලන්ගේ ඉලෙක්ට්‍රෝන ඝනත්ව එකිනෙකට වෙනස්නේ. විද්‍යුත් ඍණතාවත් එකිනෙකට වෙනස්. එතකොට මේවායේ පිහිටවල තියෙන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය එකිනෙකට වෙනස්. ඒක නිසා මේ අංශක ගාන හරියටම 109.5 ගානේ වෙන්නේ නැහැ, වෙනස් වෙනවා. නමුත් ඕක අපේ සිලබස් එකේදී සලකන්නේ නැහැ. අපි ගන්න මේක සමානයි කියලා. මේ ප්‍රශ්නේදී මේගොල්ලෝ අරන් තියෙනවා අසමානයි කියලා. හරිද? එතකොට ඔයා මේක කරුණක් විදිහට දැනගන්න. මෙහෙම විශේෂයෙන්ම මේක ගැනම ප්‍රශ්න කරනවා වගේ කියලා තේරුනොත් එතකොට කියන්න මේක මේ අසමාන බව. එහෙම නැතුව ඔයාගෙන් මේ බෑ කීයද කෝණ කියලා අහුවොත් ඔයා ලියන්නේ 109.5 තමයි. හරිද? එතකොට එක් බන්ධන කෝණය 109.5ට සමාන වේ වැරදි. හරිද? දැන් මුහුම් කරන හරිනේ. එහෙනම් මේ SF4 මම දැන් පොඩ්ඩකට 39 නේ එතකොට නේද? 38 ඇහුණානේ. 38ට උත්තරේ වැරදි හරි 4. 38 හරිනේ.
39 පහත දී ඇති අණු වලින් අයන වලින් අනෙක් ඒවාට වඩා වෙනස් හැඩයක් ඇත්තේ කුමකටද? පළවෙනි එකයි අන්තිම එකයි දැන් මම දැක්කම උත්තරේට ගැහුවා ඒක. පළවෙනි එකේ සල්ෆේට් තියෙනවා. දැන් මෙච්චර ලකුව සල්ෆේට් කියන්නේ චතුස්තරීය එකක්. තයෝ සල්ෆේටුත් ඒක අස්සේ රිංගල දීදී තවත් තහවුරුයි සල්ෆේට් සහ තයෝ සල්ෆේට් එකම නමත් එකයි. සල්ෆ එකක් වෙනස් වෙන එක විතරනේ වෙන්නේ. ඔක්සිජන් එකක් කරනකොට සල්ෆ වෙනවා. ඒ දෙකේ හැඩ එකමයි. තව පේන්නක් තියෙනවා NH4+. එතකොට චතුස්තරීය සෙට් එකක් අස්සේ මුදලටම දාන්න කෙනෙක් ඉන්නවා SFO. හරි SFO කියන්නේ සීසෝ හැඩයක් කියලා කියනවා. SFO සීසෝ හැඩයක් කියන එක පාඩම් කරන් ඉන්නේ අපි මතක තියෙනවනේ. SFO තමයි සීසෝට උදාහරණය. ඒතර උත්තරේ 5. උත්තරේ 5. 39ට 5. 40 පහත ඒවායින් එකම හැඩය ඇති අණුව අයනය වන්නේ NH3 ගත්තාම පිරමීඩීයයි. H3O+ ගත්තාම පිරමීඩීයයි. ClF3 වනේ ClF3 කොහොමද? මේ T shape එකක් නේද තියෙන්නේ? ClF3 වල T shape එකක් නේද තියෙන්නේ? හරි T shape එකක් තියෙන්නේ. උඩ යාගේ හැඩය වෙනස්. PCl3 පිරමීඩීයයි. PCl3 පිරමීඩීයයි. ඊට පස්සේ ආයෙත් දෙපාරක් PCl3 දාලා තියෙනවා නේ. ඒක හදන්න D එක හදන්න BCl3 කියලා. D එක BCl3. BCl3 කියලා කියන්නේ තලිය ත්‍රිකෝණාකාර එකක්. එතකොට උත්තරේ A B සහ E. D එක හදන්න BCl3 කියලා. එතකොට උත්තරේ 3. A B E. හතලිස් එක සල්ෆේට අයනයේ සත්‍ය ව්‍යුහයට ආසන්නතම ව්‍යුහය වන්නේ. කරුවක් දාලා මෙහෙම ලියා ගන්න 41කට ලියා ගන්න. සංප්‍රයුක්ත ව්‍යුහ පෙන්වන කිසියම් අණුවක සංප්‍රයුක්ත ව්‍යුහ පෙන්වන කිසියම් අණුවක සංප්‍රයුක්ත ව්‍යුහ පෙන්වන කිසියම් අණුවක සත්‍ය ව්‍යුහයට වඩාත්ම සමීප ව්‍යුහය වන්නේ සත්‍ය ව්‍යුහයට වඩාත්ම සමීප ව්‍යුහය වන්නේ සංප්‍රයුක්ත මුහුම වේ. සංප්‍රයුක්ත මුහුම වේ. එතකොට උත්තරේ 2 නේද? උත්තරේ 2. හතලිස් දෙක සල්ෆයිට් අයනයේ හැඩයට නියත වශයෙන්ම වෙනස් හැඩයක් දක්වන අණුව හෝ අයනය පහත දැක්වෙන ඒවායින් හඳුනා ගන්න. මේ උඩින් බලන් යද්දි උත්තර පේනවා. දැන් නයිට්‍රේට් NO3- කියන්නේ තලිය ත්‍රිකෝණාකාර එකක්. සල්ෆයිට් ඇඳලා ගලුවොත් මේ බලන්න. ඔයා සල්ෆයිට් ඇඳලා බැලුවා නම් පටස් ගාලා ඔයාට පේනවා මේකට තියෙන පිරමීඩීය හැඩයක්. කොහොමනේ තියෙන්නේ? එතකොට බැලු බැලමට ටක් ගාලා පේනවා නයිට්‍රේට් අයනේ තියෙනවා. නයිට්‍රේට් කියන්නේ අර දායක බන්ධනයේ තියෙන මෙහෙම අවස්ථාවක්.
එතකොට මේක තලීය ත්‍රිකෝණාකාරයි. මේක තලීය ත්‍රිකෝණාකාරයි. ඒක උත්තරේ 5. PCl3 පිරමීඩියයි SOCl2 පිරමීඩියයි H3O+ පිරමීඩිය. බලන්න ඔයා ප්‍රශ්න ටික කරද්දි දාගෙන ඇති එකම ඒවා ටික අහලා තියෙනවා. හරිද? මම අඳින්න නැත්තේ ඒකයි. එකම ටික තිබුණේ නේ. දිගටම එකම ව්‍යුව ටිකක් අහන්නේ හැමදාම. 43 NO2F නිවැරදි ව්‍යුහ සූත්‍රය වන්නේ. මකනවා NO2F මධ්‍ය පරමාණුව නයිට්‍රජන් ෆ්ලෝරීන් එකක් සම්බන්ධ කරා ද්විත්ව බන්ධන O එකක් ගැහුවා. එතකොට තව ද්විත්ව බන්ධන O එකක් ගහන්න බෑ. ඒ නිසා දායක බන්ධනයක් තමයි දාන්නේ. ඔන්න. හරිද? එතකොට මේකේ ධන ඍණ ලකුණු කරලා දායක බන්ධනේ දාලා නැහැ. 42ට 5. 42ට 5 43ට දායක බන්ධනේ මෙහෙම ධන ඍණ දාලා නෙමෙයි පෙන්නලා තියෙන්නේ ඒගොල්ලෝ. ඒගොල්ලෝ පෙන්නලා තියෙන්නේ ඊතලය පාවිච්චි කරලා. ඒ කියන්නේ මෙහා මත තියෙන එකසර යුගද මෙහෙම ඊතලෙන් දාන්න ඕනේ ගන්න කෙනාගේ පැත්තට. ඒතර උත්තරේ 3. 43ට 3. 44 ClFO+ හි Cl පරමාණුව වටා ඇති ඉලෙක්ට්‍රෝන යුගල සැකැස්ම. ClFO+ Cl පුතේ 7 වෙනි කාණ්ඩ එකක්. ඒකට එකක් අයින් කරන්න ඕනේ. එතකොට ඉලෙක්ට්‍රෝන යුගල් 1 2 3 4 5 6. එතකොට මේ තියෙන්නේ බලන්න දැන් ඉලෙක්ට්‍රෝන යුගල් 5යි 4ක් බංගන එකක් එකසර. ඒ කියන්නේ සීසෝ නේද? SFO වගේම තමයි. මොකද ක්ලෝරීන්ගෙන් එකක් අයින් කරාම සල්ෆර්. එතන මේ දීලා තියෙන්නේ අපි දන්න SFO වල ටිකක් වෙනස් කරලා. මොකද්ද කරලා තියෙන්නේ? ක්ලෝරීන්ගෙන් එකක් ගලවලා S වහදාගෙන. ක්ලෝරීන්ගෙන් එකක් ගලවලා S වහදාගෙන දී. හරි. කොහොමද මේක ප්ලස් මෙහා ගාම මෙතන කොහොම එන්නේ? එතකොට මේ තියෙන්නේ SFOමයි. SFO දන්න ළමයි කෝක අඳින්නේ නැහැ. ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය අහන්නේ නේ. ඒතර හැඩේ නෙවෙයි. අපි ඉලෙක්ට්‍රෝන හැඩය මොකක්ද? සීසෝ. සීසෝ ඇති වෙන්නේ මොකෙද්ද? ත්‍රිආනති දීපිරමිඩාකාර ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය. උත්තරේ 2. 44ට 2. 45 45 NSF වගේ එකක් නේ. එතකොට මේකේ S පරමාණුවේ ඔක්සිකරණ අවස්ථාව. කෙලිම උත්තරේ අහුවෙලා තියෙන්නේ 4ක් එළියට දෙනවා ධන 4යි. මේ ධන 4 තියෙන වෙන උත්තර නැහැ. ධන 4 තියෙන උත්තර තියෙන්නේ එකයි. ඒතර උත්තරේ 5 ආරෝපණයේ බිඳුවයි හරි. මුහුම්කරණයේ sp2 හරි. විකර්ෂණයේ එක 3යි. NSF බන්ධන කෝණය 90යි 120යි අතර මේක කෝණිකයි එන්නේ 120 වඩා පොඩ්ඩක් අඩු වෙනවා. ඊට පස්සේ මුහුම්කර SF බන්ධන ස්වභාවය SF බන්ධන ස්වභාවය මෙයා sp2 මුඛා F එක ක්ලෝරීන් පරමාණුක කාක්ෂිකය මේ 2p පරමාණුක කාක්ෂිකනේ. උත්තරේ 5 අහුවෙලා තියෙන්නේ 46. ලුයිස් සිව් අඳින්න පුළුවන් නම් මේවා ඉතින් මහා දේවල් නෙමෙයි.
46 XeOF4 XeOF4 XE කියන්නේ 8 වෙනි කාණ්ඩේ 18 කාණ්ඩේ කෙනෙක් 8ක් තියෙන බෑ 1 2 3 4 5 6 තව එක සැර ඉවලක් වෙනවා. ඔය එතකොට මේක මොකක්ද? මෙයාට තියෙන හැඩය සමචතුරස්‍රාකාර පිරමීඩීය. XCO හරි XCOF4 සමචතුරස්‍රාකාර පිරමීඩීය අෂ්ටතලය. උත්තරේ 4 47 NO2Cl වල NO බන්ධන දෙකෙහි දිග සමානය. එතන වෙන්නේ සංප්‍රයුක්ත ව්‍යුහ දෙකක් පෙන්නනවා නේ. NO2Cl එතන දායක බන්ධනයක් හිටියේ. එතකොට මෙතන සමාන සංප්‍රයුක්ත ව්‍යුහ දෙකක්. මේක මෙතනට පයින්. එතකොට සමාන සංප්‍රයුක්ත ව්‍යුහ දෙකක් වෙනවා කියන්නේ මෙතන බන්ධන එකමාරයි තියෙන්නේ. බන්ධන පෙළ එකමාරයි. එතකොට බන්ධන දෙකේ දිග සමානයි. මේකම මෙතනට එන එක නෙවෙයි. එතකොට බන්ධන ද්විත්ව බන්ධනය මෙයා මෙයා අතර බෙදෙනවා. හයි බන්ධනය දෙන්න අතර බෙදෙනවා. එතකොට බන්ධන දෙක සමානයි. NO2Cl සඳහා පිළිගත හැකි සංප්‍රයුක්ත ව්‍යුහ දෙකක් ඇඳිය හැක. ඔව්. සංප්‍රයුක්ත ව්‍යුහ දෙකක් අඳින්න පුළුවන්. ඒ දෙක හින්දා තමයි බන්ධන දිග සමාන වෙන්නේ. සංප්‍රයුක්ත ව්‍යුහ දෙකක් අඳින්න පුළුවන්. ඒ දෙක සරල සමයි. ඒසා බන්ධන දිග සමානයි. උත්තරේ එතකොට පැහැදිලි කිරීම තියෙනවා පුතේ. උත්තරේ 1. උත්තරේ 1. බන්ධන දිග සමාන වෙන්නේ සංප්‍රයුක්ත ව්‍යුහ දෙකක් ඇඳෙනවා. ඒ දෙක සමාන හින්දා. 48 පහත දී ඇති අණුවල කුමන අණුවල සියලු පරමාණු එකම තලයක පිහිටයිද? BF3 ඔව් එකම තලයක පරමාණු 4ක් තියෙනවා. NCl3 වල නැහැ. ICl3 කියන්නේ T shape එකක් නේද? මොකක්ද හම්බුණා දැන් පොඩ්ඩකට කලින් ICl3 කියලාමයි තිබුණේ. T shape එකක්. මේක එකම තලයක පරමාණු 3ක් තියෙනවා. T shape එකක් නේ. A හා C පමණි. උත්තරේ එතකොට 5. මේක විකෘති වූ T හැඩය කියලා අපි සමහරවල්ලාට කියනවා. පොඩි වෙනස්කම් වෙන්න පුළුවන්. නමුත් මූලික වශයෙන් එකම තලයක තියෙනවා. 49 NO අණුව සඳහා ඇඳිය හැකි වඩාත්ම පිළිගත හැකි ලුයිස් ව්‍යුහය වනුයේ NO අණුව සඳහා ඇඳිය හැකි වඩාත්ම පිළිගත හැකි ලුයිස් ව්‍යුහය වනුයේ NO වල ඔක්සිජන්ගේ විතරයි අෂ්ටකය සම්පූර්ණ වෙන්නේ. මෙයා මත තනි එක සරයක් තියෙනවා. ඔන්න ඔය වගේ. ඔන්නෝම අවස්ථාවක් තමයි තියෙන්නේ. එතකොට ඕක පෙන්නලා තියෙන්නේ කීයද? ඕක පෙන්නලා තියෙන්නේ පළවෙනි එකේ 49ට 1. පනහ XeF2 හි xenon රටා ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය XeF2 කියලා කියන්නේ රේඛීය හැඩයක් තියෙන කෙනෙක්. රේඛීය අණුක හැඩයක් තියෙන්නේ. ඔක හැදෙන්නේ ත්‍රිආණති දීපිරමිඩාකාර අවස්ථාවේ. එතකොට උත්තරේ 50ට 5. 50ට 5. හරි. එතකොට අපි ඕකේ 50න් තියමු මොනවාරි මම කතා කරා ටිකක් වේගෙන් කතා කරා ප්‍රශ්න ටික. මොකද අපි දැන් හොඳට කරලා තියෙන කොටස් බර තියෙන ප්‍රශ්න ටිකක් තියෙනවා පස්සේ මේ මෙතනින් පස්සේ ටික ටිකක් හොඳ ප්‍රශ්න
එතකොට 20ක් මම ඉතුරු කරගත්තේ ඒකයි ඊළඟ දවසේ එතකොට අපිට මේ 20යි මොනවාද ද්විතීයික අන්තර් ක්‍රියා සම්බන්ධ 20යි කරහැයි. මට කියන්න ඕකේ මොනවා හරි ඔයාලට ගැටලු සහගත ප්‍රශ්නාංකයක් තියෙනවා නම් කතා කරන්න ඕන එකක් තව සෙට් උන්නේ නැහැ වගේ එකක් තියෙනවා නම් මැසේජ් එකක් දාන්න ප්‍රශ්නයක්. අවුලක් නැද්ද? හරි එතකොට මොනවා හරි අවුලක් වුණා නම් මිස් වුණා නම් එහෙම රෙකෝඩින් එක හරි ආයෙ බලන්න. ඊළඟට මගෙන් අහන්න. එතකොට 50 දක්වා සාකච්ඡා කරලා තියන්නම්. එතකොට ලබන සතියේ සම්පූර්ණයෙන්ම බන්ධන කොටස ඉවර වෙනවා. ලබන සතියේ තමයි විභාගෙ තියෙන්නේ බන්ධන සම්බන්ධව. බන්ධන පාඩම් කරලා ඉවර කරගන්න දැන් වෙද්දී එතකොට අපි ලබන සතියේ ඊළඟ සතියේ බලමු කොහොමද බන්ධන ලින්ක් ඉවර කරන්නේ කියලා. එහෙනම් කියලා එන්න ජය වේවා.